ලීන මහත්තයා මෙහෙනවා එන්න ලීන මහත්තයා තම සොඩ්ඩක් කටවාගෙන ඉන්නවකෝ මන්ත්‍රීතුමා ගීත පාරන්නේ නැතු ඒකනේ ඒ මනුස්සයා දුක් සීන් එකේ ඉන්නේ මම බැලුවේ මල්ලි දුක වැඩි වෙලා නිකන් හරි මේක අඩියක් ගහමු කියලා කිව්වනම් සිරියමේ සාරා නේද? අනේ මේ මම මේ කළුමුදල සතුටුදායක ආරංචියක් සතුටුදායකයි කියන්නේ සර් ඇත්තම කියනවා නම් හරිම සතුටුදායක ආරංචියක්. මොකක් සම්බන්ධද? මරණයක් සම්බන්ධ ඇහුන්නේ මරණයක් සම්බන්ධව ඈ මරණය සම්බන්ධව? මරණය සම්බන්ධව නම් බෝරුවෝ කොහොමද ඒක සතුටුදායක ආරංචියක් වෙන්නේ? ඕකනේ කියන්නේ හැම මරණයක්ම දුකට හේතුවක් වෙන්නේ නැහැ සතුටුදායක මරණක් තියෙනවා එහෙනම් කියලා බලන්න උඹලා ඔය කියන සතුටුදායක මරණාරංචිය මොකද්ද කියලා? මුදලාලි කියනවද මං කියන්නද? මල්ලි කියන්නේ මල්ලි. අයියා කියන්නේ. නෑ නෑ මල්ලි කියන්නේ. නෑ එක්ක අයියම කියන්නකෝ. දෙන්නගෙන් එක්කෙනෙක් කියහල්ලකෝ මගෙන් මැරුන්නකා. ලිස්ට් එකේ ලිස්ට් එකේ කිව්වේ මනාප ලිස්ට් එකේ ආයි ඩඩ ඇලින මහත්තයා මොකද ඔය මූට වෙලා තියෙන්නේ? අනේ මන් දන්නේ සර්. මට නම් පේන්නේ මුගේ නහිමියෙක් බැලලාද කොහෙද? මගේ නය හිමිය කොයිද ඔය මනාප ලිස්ට් එකේ ගොන් ලියන්න එහෙනම් කවුද මම මැරලා තියෙන්නේ? ලිස්ට් එකේ ආයි ඩඩ අඩෝ ඩඩ ආයි ඩඩ කරුමුදලාලි තමසවත් කියනවා කවුද මැරලා තියෙන්නේ කියලා. මනාප ලිස්ට් එකේ වැඩිම මනාප ගත්ත ධනජය ඇමතුමා. ඉතින් මැරිලාද? ආව් ඩඩ තාම මැරිලා නෑ. තාම මැරිලා නෑ. මැරිලා නැද්ද? එහෙනම් මු නටන්නේ. ඒ උනාට ඕක මැරෙනවා ඒක ෂුවර්. ඇයි මුදලාලි සුළුපටු මනාපතෝගයක්ද මේ මිනිස්සයා ගත්තේ? ඒ සතුටට heart attack එකක් ඇවිල්ලා කෙලින්ම පපුවෙන් එකයි. දැන් මිනිහා ඉන්නේ අර අයිසු දැඩි සත්කාරයකකී. දැනටමත් මැරිලාද කියලා විශ්වාස නෑ සර්. ඕකනේ මම හැම තිස්සෙම කියන්නේ දූගේ වාසනාවට තමා මේ හැම දෙයක්ම මේ විදිහට සිද්ධ වෙන්නේ. You are very lucky, very lucky. අනේ thanks මාමා. ඇත්තටම මේක ඇහුවම නම් මාමා මගේ හිතටත් ලොකු සැනසීමක් දෙන්නා. Of course. ඒ වුණාට මේ මිනිස්සයා කවද මැරෙයිද කියලා කවුද දන්නේ? එහෙම කතා කරන්න එපා. අද පන්නන්න අමාරුයි කිව්වා. කවුද කිව්වේ දොස්තර මහත්තයාද? නෑ කට්ටනි මහත්තයා. අපේ මන්ත්‍රීතුමාට සුහද කොකාට මේ මෙතන ගෑ ගන්න පල්ල බං යමල්ල ස්පිරිතාලෙට. බය වෙන්න එපා. අපි පොඩ්ඩක් බලමුකෝ. ඩොක්ටර්ස්ලා කියන විදිහට තත්ත්වෙ නම් හොඳ නැහැ. අනේ දෙවියනේ ධනජය ඇමතුමාගේ ආයුෂත් තරම් මං ජීවත්